ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි ආවිලා ඉන්නේ මහනුවර නගරයේ අලුතින්ම ඉදි කරපු ඉටිරූප කෞතුකාගාරය බලන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් අපි කෞතුකාගාරය බලන්න දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි ඉතින් අපිට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන ඇහැලේපොළ වලව්ව ක්‍රිස්තු වර්ෂ 18 පමණ ආරම්භ කරලා ඇති බව සැලකෙනවා. දැන් මේ නවීකරණය කළා තිබ්බත් වසර 400ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් ලෙස සැලකෙනවා. එමෙන්ම මෙය බන්ධනාගාරයක් ලෙසත් පවත්වාගෙන ගිය බව සඳහන් වෙනවා. ඔන්න ඉතින් ටිකට් ගන්න තැනට ආවා. ඉතින් අපි දැන් ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න ඕනේ. එක්කෙනෙකුට රුපියල් 400ක් කරන ටිකට් එකක්. කෞතුකාගාරයේදී ඉස්සල්ලාම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පිළිම දෙක. මේ ඉන්නේ දෙවනගල මහින්දාලංකාර හිමියන් සහ හිරිපිටියේ රාළ යන දෙපළ. මෙම හිමියන් ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ චරිතයක් ලෙස සැලකෙනවා. මේ පිළිමයෙන් අපිට දක්නට ලැබෙන්නේ පළවෙනි විමල ධර්මසූරිය රජතුමා. උඩරට රාජධානී පෙළපතේ නියම උරුමකාරී වූ කුසුමාසන දේවිය සමග විවාහ වීමෙන් සිංහාසනයට ඇති නිත්‍යානුකූල අයිතිය මොහු ලබා ගන්නවා. මේ පිළිමයෙන් පෙන්වන්නේ කුසුමාසන දේවිය හෙවත් දෝන කතරීනා. ඒ කාලයක් පෘතුගීසි යටතේ හැදී වැඩුණු කුමරියක් වන අතර මා කලින් සඳහන් කළ පරිදි පළමු විමල ධර්මසූරිය රජු සමග විවාහ වුණා. මේ රූපයෙන් දැක්වෙන්නේ සෙනරත් රජතුමා. මොහුගේ සහෝදරයා වන පළවන විමල ධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු මොහු මහනුවර රාජධානියේ රජ වෙනවා. මෙතනින් පේන්නේ ඇහැලේපොළ වලව්වේ එලිමහන් භූමිය. මේ පිළිමයෙන් පෙන්වන්නේ දෙවන රාජසිංහ රජතුමා. මොහු 1635 සිට 1687 දක්වා රජකම් කළ බව සඳහන් වෙනවා.
මේ පිරිමියෙන් පෙන්වන්නේ රොබර්ට් නොක්ස්. ඔහු 1641 දී ලන්ඩනයේ උපත ලබා තිබෙනවා. අපගේ ඊළඟ පිළිමයෙන් පෙන්වන්නේ දෙවන විමලධර්ම සූරිය රජතුමා. මොහු 1687 සිට 1707 දක්වා රජකම් කළා තිබෙනවා. මේ පිළිමයේ ඉන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. ඔහු 1707 සිට 1739 දක්වා රජකම් කරපු අතර මහනුවර රාජධානියේ අවසාන සිංහල රජු ලෙස සඳහන් වෙනවා. මේ පිළිමයේ ඉන්නේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා. මොහු කන්ද උඩරට ඉතිහාසයේ නායකර් වංශයේ පළමු රජු ලෙස හඳුන්වනවා. මේ ඉන්නේ ලෙව්කේ දිසාව නොහොත් ලෙව්කේ රාළ. මොහු උඩරට රාජධානියේ රණශූරයෙකු ලෙස හඳුන්වනු ලබනවා. මේ ස්වාමීන් වහන්සේලා සමග අවසානයේ සිටින්නේ රාජාදී රාජසිංහ රජතුමා. මේ පිළිමයෙන් පෙන්වන්නේ පිළිමතලාවේ මහාධිකාරම්. ඊළඟට අපිට මේ රූප වලින් පෙන්වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සමග සිටින වෙන්කත රිංගම්මල් බිසව. ඇය රජතුමාගේ ප්‍රධාන බිසව වන අතර ඇය නායකර් වංශික බිසවක් වෙනවා. එමෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1780 සිට 1832 දී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ අවසාන රජු වෙනවා. 1798 සිට 1815 දක්වා පාලනය කළ අතර ඔහුගේ රාජ්‍ය කාලය තුල කන්ද උඩරට රාජධානිය අවසන් වෙනවා. මේ රූපයෙන් පෙන්වන්නේ දේවේන්ද්‍ර මූලාචාර්යවරයා. මොහු කන්ද උඩරට රාජධානියේ ඉතා ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස සැලකෙනවා.
රූපවලින් පෙන්වන්නේ රොබර්ට් බ්‍රවුනින් සහ සර් ජෝන් ඩොයිලි. මේ රූපයෙන් පෙන්වන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් විදේශ ආධිපත්‍යයට රෙහි වූ සංකේතයක් ලෙස උන්වහන්සේ හඳුන්වනු ලබනවා. මේ රූපයෙන් පෙන්වන්නේ කපුවත්තේ අධිකාරම්. ඔහු කන්දවුඩ රට රාජධානියේ අවසාන යුගයේ බලවත් ප්‍රභූවරයෙකු සිටි බව සැලකෙනවා. මේ රූපයේ ඉන්නේ AC ලෝරි විනිසුරුවරයා. මේ රූපවලින් අපට දිස්වන්නේ ඇහැලේපොළ නිලමෙතුමා සහ ඇහැලේපොළ කුමාරි හාමි මද්දුම බණ්ඩාර ඇතුළු පවුල. ඔයාලට වැඩිදුර තොරතුරු මෙතන තියෙන QR කෝඩ් එකෙන් ස්කෑන් කරලා ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කෞතුකාගාරයේ අවසාන පිළිම දෙක වන අතර මේ වගේ නිර්මාණ බිහි කරන්න දායක වුණු සියලුම කලාකරුවන්ටද ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නුවර ඇහැලේපොළ වලව්වේ ඉටිරු කෞතුකාගාරයේ අපූර්ව ගමන මෙතනින් අවසන් කරනවා. ඔයාලත් මේ තැනට එන්න ඇවිත් බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් හැමෝටම සතුට පිරුණු සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.